ආයිබෝවන් අද වීඩියෝගෙන් අපි බලන්නේ ඕනෑම වෙබ් අඩවියකට අත්‍යවශ්‍ය වෙන යූසර් ලොගින් එහෙමත් නැත්නම් සයින් ඉන් ප්‍රොසෙස් එක තාක්ෂණිකව නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. අද අපි පාවිච්චි කරන්නේ PHP සහ MySQL කියන තාක්ෂණය. මෙහිදී විශේෂත්වය තමයි අපි මෙතනදී Ajax පාවිච්චි කරනවා. Ajax පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ෆෝම් එකක් සබ්මිට් කරද්දී මුළු පිටුවම රිෆ්‍රෙෂ් වෙනවා. හැබැයි Ajax පාවිච්චි කළාම පිටුව රිෆ්‍රෙෂ් වෙන්නේ නැතුව වේගයෙන් බෑක්එන්ඩ් එකත් එක්ක දතු හුවමාරු කරන්න පුළුවන්. මේ හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකකට අත්‍යවශ්‍යයි. පළමුවෙන්ම අපි අපේ HTML ෆෝම් එක දිස බලමු. මෙහිදී අපි ලස්සන UI එකක් සඳහා Tailwind CSS පාවිච්චි කරලා තියෙනවා. වැදගත්ම දේ JavaScript හරහා දත්ත ලබා ගැනීමට නම් අපි input fields වලට ID තිබිය යුතුයි. උදාහරණ විදිහට email එක සඳහා ID එක, sign in email, password එක සඳහා ID එක, sign in password ලෙස. අපේ sign in බටන් එක ක්ලික් කරන වෙලාවට JavaScript වල ඇති sign in කියන ෆන්ක්ෂන් එක කෝල් වෙන්න අපි on click sign in කියන කෝඩ් එක බටන් එකට එකතු කරමු. දැන් අපි බලමු auth.js එකේ වෙන්නේ මොනවද කියලා. මුලින්ම අපි document.getElementById මගින් user type කරන email සහ password දෙක variable දෙකකට ගන්න. backend එකට දත්ත යවන්න කලින් අපි browser තුල තියෙන මූලික පරීක්ෂාවන් කරනවා. data input field හිස්ද email එක නිවැරදි format එකක තියෙනවාද කියලා වගේ දේවල්. මෙහෙම කරන්නේ backend එකට අනවශ්‍ය request යන එක අඩු කරන්න. යම් වරදක් තිබුණොත් අපි HTML එකේ තියෙන sign in message div එකට error එකක් විදිහට මේක පෙන්වනවා. දත්ත සියල්ල නිවැරදි නම් අපි form data object එකක් හදාගෙන ඒකට email සහ password දෙක ඇතුළත් කරනවා. දැන් අපි XML HTTP request object එකක් සාදනවා. මෙතනදී අපි දත්ත යවන්නේ post method එකේ. login process.php කියන ෆයිල් එකටයි අපි XML HTTP request එකක් හදනවා. අවසානයේ xhr.send form මගින් දත්ත backend එකට පිටත් කරනවා. දැන් අපි backend එකට යමු. මුලින්ම session start එකක් හදාගන්නවා. මොකද login වුණාම user ගේ විස්තර මතක තබා ගන්න session එකක් ඕන. database එකට query එකක් යවනවා. select statement එක පාවිච්චි කරලා අදාළ email එකට තියෙන user කෙනෙක් ඉන්නවාද බලන්න. වැදගත්ම කොටස password verification. database එකේ password අපි save කරන්නේ hash කරලා. ඒ ආරක්ෂාව සඳහා. ඒ නිසා අපි password verify කියන PHP function එක පාවිච්චි කරනවා user how password දෙක database එකේ තියෙන hash එකත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. ඔක්කොම හරිනම් අපි session variable එකේ user ID name වැනි දේවල් save කරගෙන success කියලා echo කරනවා. නැවතත් auth.js එත පැමිණි විට backend එකෙන් success කියලා ආවොත් අපි user window.location home මගින් dashboard එකට හෝ home page එකට redirect කරනවා. නැත්නම් backend එකෙන් එවන ඕනෑම error එකක් user ට පෙන්නනවා. මේ ක්‍රමය ඉතාම ආරක්ෂිතයි වගේම වේගවත්. page එක reload වෙන්නේ නැති නිසා user ට ඉතාම සුමට අත්දැකීමක් ලැබෙනවා. මම හිතනවා ඔයාලට මේ කෝඩ් එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා.